The Quantum World, a journey into the smallest scales, exploring the strange and fascinating rules that govern atoms, particles, and energy. Quantum Lokaya, Paramanuwa Turata Vismitta Gamanak, Shaktiya Paramanu Saha Angshu Palanaya Karana Suvisheshi Saha Kuttuhalaya Danavana Navaniti Gena Soya Belimak. Muladravya Saha Shaktiya Evaye Prathamika Mattamedi Adhyayanayata Lakkiරීම ක්වාන්ටම් විද්‍යාව සිදු කරයි. ඉතා සියුම්ම මට්ටමට ගොස් හැදරීමේදී අංශූන් ක්‍රියා කරන අසිරිමත් ආකාරය එය අපට පහදා දෙයි. එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ක්වාන්ටම් භෞතික විද්‍යාව නොවන්නට අපි දැන් පවිතයට ගන්නා පරිගණක. ලේසර් පමණක් නොවේ, ස්මාර්ට් ෆෝනය පවා අපට ලැබෙන්නේ නැත. එය නවීනතම තාක්ෂණය මූලික පදනමයි. මේ සතු නියමයන් කිහිපයකි. ඒවා මෙබඳුය. පරමාණු සහ අංශු. ක්වාන්ටම් විද්‍යාව සොයා බලන්නේ ඉලෙක්ට්‍රෝන, ෆොටෝන සහ වෙනත් ඒබඳු පරමාණුව තුළ ඇති කුඩා අංශු ගැනය. අප අවට ඇති ලෝකය තනා ඇති මූලික ඒකක මේවාය. තරංග අංශු. දෙබිඩි මිහුණුවර අංශුවලට තරංග ලෙස හැසිරීමටද හැකි බව මෙහිදී කියයි. නිදසුනක් හැටියට ආලෝකයට ෆොටෝන හැටියට අංශු ලෙස තරංගයක් ලෙසත් හැසිරීමට හැකිය. ක්වාන්ටම් අහම්බකාරක බව. ක්වාන්ටම් විද්‍යා පර්යේෂණයන්ගේ ප්‍රතිඵල සැමවිතම නිශ්චිතව කලින් කියන්නට නොහැකිය. එනම් ක්වාන්ටම් ලෝකය තැනී ඇත්තේ අහම්බය මුල් කරගෙනය. ශ්‍රෝඩින්ගර්ගේ බලලා පිළිබඳ අපුරු සංකල්පය. භෞතික විද්‍යාඥ එර්වින් ශ්‍රෝඩින්ගර් විසින් කරන ලද ප්‍රසිද්ධ චින්තනමය අත්හදා බැලීමක් ලෙස මෙය දැක්විය හැකිය. ක්වාන්ටම් අධිස්ථාපනය පිළිබඳ අපුරු සංකල්පය නිදර්ශනය කරන්නට ඔහු මුද්‍රා තැබූ පෙට්ටියක සිටින බලලෙක් නිරීක්ෂණයට ලක්වනතුරු එකවරම මියගිය සහ ජීවමාන අවස්ථා දෙකෙහිම සිටිය හැකි බවත්. එහි ඉරණම අහම්බූ ක්වාන්ටම් සිදුවීමකට සම්බන්ධ බවත් පැහැදිලි කරයි. ක්වාන්ටම් අංශු අතුල සම්බන්ධතාව. මෙයින් කියන්නේ ඉතා විශාල දුරකින් වෙන්ව පවතින අංශු දෙකක් පවා එක සමානව ක්‍රියාත්මක විය හැකි බවය. මෙයට අනුව එක් අංශුවක සිදු කරන වෙනසක් අනෙකට ඒ සැනෙන්ම බලපායි. අයින්ස්ටයින් මෙය බය හිතෙන හැසිරීමක් ලෙස හැඳින්වී නිරීක්ෂකයාගේ බලපෑම. ක්වාන්ටම් විද්‍යාවට අනුව නිරීක්ෂණය මගින් ස්වභාවය හැනෙක් යථා ස්වභාවය වෙනසකට ලක් කරයි. ඒ අනුව නිරීක්ෂණයට ලක්වනතුරු අංශුන් බහුවිධ අවස්ථාවන්හි පැවතිය හැකිය. අංශුවල සුපිරි පිහිටීම ගුණය. මෙයට අනුව අංශු ස්ථාන කිහිපයක් හෝ අවස්ථාවන් කිහිපයක් හෝ එකවර පැවතිය හැකි. ක්වාන්ටම් පරිගණකය රහස මෙයයි. ක්වාන්ටම් බලපෑම් රසායනාගාර සැකසුම් වලට පමණක් සීමා නොවේ. ඒවා ජීව විද්‍යාව, රසායනා විද්‍යාව වැනි සියලු විද්‍යාවන්ට පමණක් නොව සොබාදහමේ නිර්මාණ වන තරුවලට පවා බලපෑමක් ඇති කරයි. ක්වාන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියමයන් අපගේ එදිනෙදා ජීවිත අත්දැකීම් සමග සමපාත නොවේ. ඒ නිසා අපට එය සහමුලින්ම අමුතු සහ වටහා ගැනීමට අසීරු ලෙස දැනෙයි. ක්වාන්ටම් පර්යේෂණ මගින් වෛද්‍ය විද්‍යාව, සංනිවේදනය සහ බලශක්තිය වැනි අංශුවල විශාල පෙරැළියක් ඇති කළ හැකි. ක්වාන්ටම් ලෝකය ඉතා අමුතු, විස්මිත අලංකාර සහ අත්‍යවශ්‍ය පැවැත්මකි. යථාව හෙවත් ස්වභාවය ඉතා සියුම්ම මූලික අවස්ථාවේ ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්න එය පැහැදිලි කරදේ. අපි තවම එහි හැකියාවන් වටහා ගන්නට පටන් ගත්තා පමණි. මේ වගේ අලුත්ම දැනුම ලබා ගන්න අප හා එක්වන්නට ලියෝ